ඉතින් අපිට මේ දේ කරන්න උපකාරී වෙන්නේ අපේ ෆෝන් එකේ තියෙන මොබයිල් හොට්ස්පොට් කියන දේ. ඕගොල්ලෝ මුලින්ම ඕගොල්ලන්ගේ ෆෝන් එක මේ විදිහට පල්ලෙහාට ස්වයිප් කරලා ඕගොල්ලන්ගේ මොබයිල් හොට්ස්පොට් ඔන් කරගන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ සාමාන්‍ය නොටිෆිකේෂන්ස් පෙන්න දෙන ඕගොල්ලන්ට මේ විදිහේ නොටිෆිකේෂන් එකක් බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක උඩ ක්ලික් කරාම ඕගොල්ලොන්ව මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. ඉතින් මේක ඕගොල්ලන්ගේ ෆෝන් එකේ බ්‍රෑන්ඩ් එක අනුව මේ ඉන්ටර්ෆේස් එකත් වෙනස් වෙනවා. ඊට පස්සේ ඕගොල්ලන්ට මෙතන setup Wi-Fi hotspot කියලා බලා ගන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක උඩ ක්ලික් කරන්න. ඒක උඩ ක්ලික් කරාම ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට කැමති පාස්වර්ඩ් එකක් මෙතනට දාන්න වෙනවා. ඕගොල්ලන්ට කැමති පාස්වර්ඩ් එකක් ඕගොල්ලෝ මෙතනට දාලා ඒක සේව් කරන්න. ඉතින් දැන් ඔයාගේ ෆෝන් එකේ hotspot on කරලා තියෙද්දි ඔයාගේ ෆෝන් එකේ mobile data on කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඔයාගේ desktop එකට යන්න. එතන ඔයාලට මෙන්න මේ විදිහේ signal icon එකක් බලන්න පුළුවන්. ඕගොල්ලෝ ඒක උඩ ක්ලික් කරාම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ෆෝන් එක මෙතන පෙන්වනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා connect දෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අර අතන කලින් ටයිප් කරපු පාස්වර්ඩ් එක ඔයගොල්ලෝ මෙතන ටයිප් කරලා next කියන එක දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ desktop එකේ ඉන්ටර්නෙට් එකේ හැකියාව තියෙනවා. අවසානයේ තෙක් වීඩියෝ නරඹ ඔයාට හදවතින් ස්තුතිවන්ත වෙනවා. මේකෙන් නොදන්න කෙනෙක්ට මේකෙන් දැනගන්න වීඩියෝ එක share කරන්නයි කියලා ඉල්ලනවා. ඒත් එක්කම subscribe කරලා bell icon එක press කරලා තමයි මේ වීඩියෝ සිදුවිලට ඔයාලා ගාවටම ගෙන ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් දිගට මේ සෙල් මොස්ටර් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නයි කියලා ආරාධනා කරනවා. අද ඔයගොල්ලන්ගේ සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.